මම අම්සා අවුරුදු 14ක් තිස්සේ බෙල්ලේ රෑෂ් එකක් තිබ්බා. කනට වෙනකම්ම ස්ප්‍රෙඩ් වෙලා තිබ්බා. ගිය මාස 3ේදී සිවියර් කන්ඩිෂන් එකක් වුණා. වෙලාවකට කසන්න ගන්නවා. ඒ වෙලාවට සමහර වෙලාවට රෙඩිෂ් වගේ වෙලා සමහර වෙලාවට බ්ලීඩ් වෙනකම් වගේ කසනවා. His friends made fun of him because of his rash. He felt ashamed to face people in society. He tried every possible treatment to recover, but nothing brought any cure. කරාපිටිය හොස්පිටල් එකට ගියා, වතු පිටිවල ගියා, ගම්පහ ගියා, තිබ්බේ නැහැ කිසිම සුවයක්. අම්මා ගොඩක් බය වෙලා අම්මා එක එක අර අත් බෙහෙත් එහෙමත් කරා. ඒ වයින්නුත් හරි ගියේ නැහැ. පාරට බහින කොටත් කට්ටිය දකින්නට අර ලැජ්ජ හිතෙනවා. එතකොට ගොඩක් වෙලාවට මං ජැකට් එකක් වගේ යූස් කරනවා හෙඩ් එකට දාගෙන ඉන්න. එතකොට ඒක කවර් වෙන හින්දා ඉස්කෝලේ යන වෙලාවට ඉතින් කොහොමද බෑ. යාළුවෝ hina වෙනවා. But now, let's see how God's mercy and healing power transformed his life. අපේ අම්මා YouTube එකේ වීඩියෝ එකක් දැකලා මෙහෙට ප්‍රොෆට් මිනිස්ටර් කරා ජනවාරි වල ෆාස්ටිං ඇන්ඩ් ප්‍රේයර් එකේ ප්‍රොෆට් අර රිලීස් කරපු ටෝකන්ස් වලින් අපේ අම්මා අරගෙන තිබ්බා. ඒ වයින් මම එක මේ තර්ස්ඩේ ෆොරෙන්සික් 9 සර්විස් එකට ඇටෙන්ඩ් කරාට පස්සේ ඔයිල් එක ගෑවා ගෙදර ගිහිල්ලා. ඊට අනිත් දවසේ මම වෝටර් වලින් වොෂ් කරා. අනිත් දවසේ බලනකොට රෑෂ් එක ස්කාස් තියෙනවා හීල් වෙලා. දැන් වෙනකොට රෑෂ් එක නැහැ. එක යාළුවෙක් හිටියා ගිය අවුරුද්දේ මම ඩෝම් එකට ආවට පස්සේ ඔයා අර ඩෝම් එකටත් යනව නේද මොකද තව සුවයක් නැත්තේ කියලා. මං කිව්වා ඔයා බලාගෙන ඉන්නකො සුව වෙනවා කියලා. දෙවියන් වහන්සේ විනිශ්චය කරන්න නැතුව මෙතනට ඇවිල්ලා බලන්න ජීවිතේ විද්‍යමාන වෙනව නිසකයි. යේසුස් වහන්සේ අදහාගත්තම අපිට තියෙන සැනසෙල්ල ගැන වචන වලින් කියන්න බෑ. තරුණ කෙනෙක් හැටියට දෙවියන් වහන්සේ අදහාගෙන මෙහෙම ගමනක් යන්න අපේ ස්පිරිචුවල් පේරන්ට්ස් ලගේ ආංශයන් එකත් සහිත යේසුස් වහන්සේගේ ගමන යන ඉතා පහසු බව මම මෙතනින් දැනගත්තා. හිත ඉන්න එපා. ඇවිල්ලා බලන්න. What happened next was amazing. He started serving in the ministry as an usher, dedicating his life to the God who healed him. Just as God healed him, he can do the same for you. Come and see. Prophet Jerome, more than just words. Inna itin avit balanna